සුබ දවසක් වේවා යාළුවනේ. අද අපි බලමු ඩ්‍රිල් එකක් ඇතුලේ වයර් කනෙක්ෂන් එක කොහොමද තියෙන්නේ කියලා. මේක ඇත්තටම ඩ්‍රිල් එකක් කිව්වහම මේකේ ස්විච් එකක් තියෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ මේන් ප්‍රෙස් ස්විච් එකක් තියෙනවා. ඊට පස්සේ සිලෙක්ටර් ස්විච් එකක් තියෙනවා. ඊට පස්සේ මෝටරේ තියෙනවා. ඒ වගේ කෑලි ගොඩක් තියෙනවා. අපි බලමු මේකේ මෙන්න මෙතන තමයි ලයිව් වයර් එක ඉන් කරලා තියෙන්නේ. මෙතේ ස්විච් එකේ මෙන්න මේ එක කියලා සඳහන් කරලා තියෙන තැනට ලයිව් වයර් එක එනවා. ඊට පස්සේ මෙතන මේ නියුට්‍රල් 1 කියලා මේ පහළ පැත්තෙන් තියෙනවා. අන්න එතන නියුට්‍රල් වයර් එක එනවා. ඊට පස්සේ නියුට්‍රල් වයර් එක ළඟ ඉඳන් තව වයර් එකක් මෝටරේ වටේට තියෙන කොයිල් එකේ එක පැත්තකට යනවා. ඒකත් මම ඉස්සරහට වලට පිළිවෙලට කියලා දෙන්නම්. අපි මේකේ මේ බ්‍රෂ් දෙකත් මෙතනින් ගලවා ගමු. එතකොට අපිට ලේසි මේ වයර් ටික බලා ගන්න. මේ පැත්තේ නම් ටිකක් තදයි වගේ. ඒකත් අපි ස්ක්‍රූ පුණියනක් වගේ දාලා යටින් පොඩ්ඩක් උස්සලා මේ ගලවා ගමු. මේක යාළුවනේ මේ ඩ්‍රිල් ස්විච් එක ගැන කිව්වොත් මේකේ තියෙනවා ට්‍රැක් සර්කිට් එකක් තියෙනවා. ඒකෙන් තමයි අතරම මෙයා අපි මෝටරේට යන කරන්ට් එක පාලනය කරලා මෙයාගේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරගන්න හදපු විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මේ බලන්න. අපිට ටිකක් පේන විදිහට වයර් ටික මේ විදිහට මතු කරගත්තා. මෙතන මේ තියෙන්නේ දැන් නිව්ට්‍රල් එකේ ඉඳන් එන වයර් එක කෙලින්ම එනවා මේ කොයිල් එකට. ආමේචරයේ වටේට තියෙන පිටත උඩ පැත්තේ කොයිල් එකට ඇවිල්ලා ඒකේ ඉතුරු කෙලවර තමයි ගිහින් තියෙන්නේ. මෙතන මේ උඩ තියෙන සිලෙක්ටර් ස්විච් එක යාළුවනේ අතරම. මෙන්න මේකෙන් අපිට මේ ආමේචරයට දෙන AC වෝල්ටේජ් එක ලයිව් නිව්ට්‍රල් මාරු කරලා මේ කැරකෙන දිශාව වෙනස් කරන්න පුළුවන්. දකුණට කැරකෙනවා නම් අතරම මේ ස්විච් එක වම් පැත්තට දාපුවම ඊට පස්සේ ඩ්‍රිල් එක වමට කරකෙන්නේ. සිලෙක්ටර් ස්විච් එක තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ ආමේචරයට සම්බන්ධ වෙන බ්‍රෂ් එකට එන වයර් එක. ඊට පස්සේ මේ දුඹුරු පාටට මේ තියෙන්නේ අතරම අර නිව්ට්‍රල් වයර් එක කෙලින්ම මේ නිව්ට්‍රල් එකේ ඉඳන් එන වයර් එක ඉතුරු කෙලවර තමයි සිලෙක්ටර් ස්විච් එකේ උඩ පැත්තේ මේ දුඹුරු පාට වයර් එක. මේ ඊට පස්සේ මේ සිලෙක්ටර් ස්විච් එකේම අනිත් පැත්තේ තව වයර් දෙකක් තියෙනවා. ඒකේ තියෙනවා යාළුවනේ මේකේ ඉස්සර ස්විච් එකේ ලීවර් එකට ළඟ තියෙන එක බ්‍රෂ් එකට යන ස්විච් එක. ඒත් එක්කම දුඹුරු පාට එක තියෙන අතරම මේ මෝටරේ يعني ආමේචරයට පහලින් යට දැන් මේකේ හැටියට යට පහළ පැත්තට තියෙන කොයිල් එකෙන් එන ඒකාග්‍රයක් තමයි එතන සම්බන්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේ පහළ පැත්තේ තියෙන කොයිල් එකේ ඉතුරු වයර් එක කොහාට දෙන්නේ කියලා. මම බලන්න ඒක මේ තියෙන මේ වයර් එක. ඒක එන්නේ මෙතන මේ මම කිව්වේ ඉස්සෙල්ලා ලයිව් වයර් එකෙන් මේ ස්විච් එක ඇතුලේ ක්‍රියාවලියක් වෙනවා. ඒ ක්‍රියාවලියෙන් එළියට යන වයර් එක තමයි අතරම ඒ වයර් එක. ඒතකොට ලයිව් වයර් එක මේ අර ට්‍රැක් එක හරහා ගිහිල්ලා ඒ යන වයර් එක තමයි මේක. මේක තියෙනවා ආමේචරේ පහළ කොයිල් එකේ බලන්න. ඒ කියන්නේ කොයිල් එකේ දුමුරු පාට එක්කුයි නිල් පාට එක්කුයි තමයි වයර් එක එන විදිහට තියෙන්නේ. දැන් මේ විදිහට වයර් ටික තියෙනවා. එතකොට මෙන්න මේ සිලෙක්ටර් ස්විච් එකේ මම කලින් කිව්වා වගේ වම් පැත්තට දැම්මොත් ඩ්‍රිල් එක කරගෙන එක දිශාවකට එක පැත්තකට. ඊට පස්සේ දකුණු පැත්තට දැම්මහම මේ අනිත් පැත්තට ඒ කියන්නේ මේ ස්විච් එකෙන් අතරම කරන්නේ මේ ආමේචරයට යන AC පවර් එකේ ලයිව් නිව්ට්‍රල් දෙපැත්ත මාරු කරන එක තමයි. ඒ විදිහට තමයි යාළුවනේ මේ ඩ්‍රිල් එකක අතුලත ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මේකේ තව ඉස්සරහා ඩ්‍රිල් එකේ මෝටරෙන් එළියට
යන එක්සලේට සම්බන්ධ තව වීල් එකක් තියෙනවා. එතනම තියෙනවා හැම එක. ඒ කියන්නේ අපි කොන්ක්‍රීට් වගේ විදිනවා නම් මේ හැම එක දාලා තමයි අපි මේ විදගන්නේ. එතකොට අර ඩ්‍රිල් එක මේ අර කට ගාලා නිකන් ඉස්සරහට නිකන් දැති වීල් එක උඩ දුවනවා වගේ මේ තමයි වැඩ කරන්නේ. එතකොට අපිට කොන්ක්‍රීට් බිත්ති ඊට පස්සේ ඒ වගේ කොන්ක්‍රීට් කණු විද ගන්න ලේසි. මෙතන මේ ආමේචරේ බ්‍රෂ් එකට අදාළ මේ පින් එක ගැලවුණා මම ඒකත් මෙහෙම අපි ආයේ සම්බන්ධ කරගෙන බ්‍රෂ් මාරු කරනවා නේ යාළුවනේ මේකේ. මෙන්න මේ වගේ අපිට හරිම පහසුවෙන් මේ පිටිපස්සෙන් මේ බ්‍රෂ් එකේ පිටිපස්සෙන් තියෙන මේ තහඩු ප්ලාස්ටික් තහ පොඩි ආවරණයක් තියෙන ඒක අයින් කරපුවාම ස්ක්‍රීන් එකත් එක්ක එළියට පනිනවා. ඊට පස්සේ අපිට අලුත් එකක් දා ගන්න පුළුවන්. මෙතන යාළුවනේ සිලෙක්ටර් ස්විච් එකේ ඉඳන් එන මේ පින් එක තමයි සම්බන්ධ වෙන්නේ. හරි ඔය විදිහට තමයි අත්‍තරම මේ ඩ්‍රිල් එක ඇතුළත වයරින් එක තියෙන්නේ. DS ඉලෙක්ට්‍රොනික YouTube channel එකත් එක්ක එකතු වෙලා හිටියට සුබ දවසක්.